සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ සතපයි මාන තනබීමේ ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටී. සම්ජාන වහන්සේ කතා කළ වෙනම භාවනාවක්. මේක ඇත්තටම භාවනාවක්. අපද ඉරිදා දවසේ පුළුවන් නම් පොඩි වෙලාවක් පෞද්ගලිකව අරගෙන නිහඬව පල්ලිය ඇතුලේ හරි යාත්‍රා කරන්න. ඔබ පල්ලිය යන කෙනෙක් නම් පල්ලිය ඇතුලේ පොඩ්ඩක් නිහඬව යාත්‍රා කරලා බලන්න. සවිදුනි ඔබේ දාසයා සවන් දී සිටී. ඔබ වහන්සේ මට කතා කළ වෙනම මේ නිහඬියාව ඇතුලේ ඔබට ඇහෙයි දේව හඬ. ගොඩ දෙනෙක්ගේ චෝදනාව තමයි මේ දේව හඬ අපිට ඇහෙන්නේ නැහැ. දේව හඬ ඔබට ඇහෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි හරියට ඇහුම්කන් දෙනවද කියන එකයි. මොකද මේ සමාජයේ ශබ්ද වැඩි. අපේ ඔළුවේ දොහොන්කාර වැඩි. එතකොට අර හඬ අපිට පැහැදිලිව ඇහෙන්නේ. නිශ්චල වෙන්න, සංසුන් වෙන්න, අවධානය දිසුත් තියාගන්න. ඔබට දේව හඬ ඇහෙනවා. මේ හඬේන පණිවිඩයට අනුව ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔබේ පාර පැහැදිලි. ඔබට දිසුත්